විහාරා කරුමය ජීවිතය වුණු කඳුළු අතරින් හිනා වෙන ඇගේ කතාවයි මේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වෙන විහාරගේ ලස්සනම ලස්සන කඳුළු කතාවයි මේ. සාමාන්‍ය පවුලක ගැහැණු දරුවෙකු ලෙස ඉපදුණු ඇය පැහැයෙන් තලෙළුයි. ඉතින් මේ චූටි දුව අම්මගේ තාත්තගේ ළඟට කොහෙන් හෝ හිඳලා එන්නේ 1990 වර්ෂයේ. 8 වෙනි මාසේ 20 තමයි එයා මේ ලෝකෙට ආවේ. ඉතින් මුලින් විහාරගේ අම්මට විහාරගේ තාත්තගේ පැත්තෙන් වැඩි කැමැත්තක් තිබුණේ නැතත් මේ චූටි විහාරව දැක්කහම විහාරගේ ආච්චිට සීයාට නම් මාරම ආදරයක් ඇති වුණා. ඉතින් විහාර නිසා විහාරගේ ආච්චි සීයයි විහාරගේ අම්මට ගොඩාක් ආදරේ කළා. විහාරව හම්බුනාම කිසිම අඩුපාඩුවක් නැතුව විහාරගේ අම්මට විහාරගේ ආච්චි සීයයි ගොඩාක් ආදරෙන් සැලකුවා. ඒ වගේම විහාරගේ අම්මගේ අම්මයි තාත්තයි විහාරට ගොඩාක් ආදරේ කළා. ඉතින් මේ චූටි විහාරා ඔහොම දවස් 3 සතිය දවස් 14 මාස 3 වගේ චුට්ට ලොකු වෙන්න ගත්තා. ඒ වගේම විහාරගේ තාත්තගේ පැත්තෙන් විහාරගේ අම්මගේ පැත්තෙන් ගොඩාක් අය විහාරව බලන්න ආවා. මේ චූටි කෙල්ල චූටි කාලේ හරිම හුරතල්. දකින හැමෝටම හිත යනවා. බෝල ගෙඩියක් වගේ හිනාමුසු මුහුණින් හැමෝම පිළිගත්තා. ඉතින් මේ චූටි කෙල්ලට හැමෝගෙම ආදරය ලැබුණා වගේම පවුල් දෙකෙන්ම ඉස්සෙල්ලාම ඉපදුණු චූටි මිනිබිරිය තමයි මෙයා. ඉතින් ඔහොම මේ චූටි කෙල්ල ලස්සන හිනාවත් එක්ක හැමෝගෙම ආදරය දිනාගෙන ඔන්න දැන් එයාට අවුරුද්දකුත් වුණා. මේ වෙනකොට එයාගේ අම්මයි තාත්තයි පුදුම සතුටකින් හිටියේ. ඒ වගේම ඊටත් වඩා සතුටුනේ එයාගේ ආච්චිලයි සීයලයි තමයි. මොකද මේ මිනිබිරිය හරිම හොරතල් නිසා. ඉතින් මේ වෙනකොට විහාරගේ තාත්තා විහාරගේ අම්මා විහාරගේ තාත්තගේ මහගෙදර තමයි හිටියේ. ඉතින් විහාරගේ තාත්තගේ එකම අභිප්‍රාය උනේ එයාලට කියලා චූටි ගේ කෑල්ලක් හදාගෙන විහාරගේ අම්මයිත් එක්ක පුංචි කැදැල්ලකට යන්න තමයි. ආර්ථික දුෂ්කරතා කොච්චර තිබුණත් තාත්තගේ එකම අභිප්‍රාය ඉෂ්ට කරගන්න නිසා ඉස්සෙල්ලාම විහාරගේ අම්මත් තනි කරලා දාලා තාත්තා තීරණය කළා පිට රටකට යන්න. ඉතින් විහාරගේ අම්මත් එක්ක විහාරගේ තාත්තගේ මහගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා. චූටි කෙලිපැටියව දාලා යන්න කොච්චර ලෝභ වුණත් එකම අභිප්‍රාය එකම ආසාව කෙලිපැටියත් එක්ක ලස්සන කැදැල්ලකට යන්න නිසා තාත්තා හිත හදාගෙන විහාරගේ අම්මවත් තමන්ගේ මහගෙදර තියලා විහාරගේ තාත්තා පිටරට යන්න පිටත් වුණා. මෙතනින් ඉදිරියට විහාරලගේ ජීවිතේ කොහොම වෙයිද?